අපි කියලා විනාඩි දෙකකින් ඉන්න. අපි මේ නීති කඩන නෙමෙයි ආවේ. අපි නීති කඩන්න ආවේ නේ අපි. අපි නීති කඩන්න ආවේ නේ. අපි නම් ඔබ වෙනුවෙන් හිටරන් රන් වැටක් මෙන් දෙරළි ඔබයි අපේ දෙයෝ. අවියක් අතට ගනු බැරි සවියක් වන්න බලදිමි අනබිම දසති දිනා දෙන්නේ ඔබට දරුවක් කරපු ලියුමේ එහෙන් අවසරයක් ඕනේ නැහැ කිව්වා. මේ තින්නේ ලියුම සමුන්නාසලත් 500 ගණන් වෙඩි තියලා මැරුවා. ලේ ටික අරගෙන ගියා කොටි. ඒ මහ විරෝධින සමරනවා. සමුගුණ ගහතන සතිය. ආරේ යනවා ස්පීකර් බඳගෙන පර්මිට් නැහැ. පරිච්ඡේදය වර්ණනා කරගෙන. මෙතන රණවිරුවා කියන්නේ නැති නපුංසක ජනාධිපති කෙනෙක් ආණ්ඩුව රකින්න ඔය යුනිෆෝම් එක පාවිච්චි කරන්න එපා. ඕගොල්ලෝ අපිට මේ ටික බිමින් තියෙනවා. අපි ඉන්න දෙන්නේ ඒකට. ඉතින් අපිට ඒකට ඉන්න දෙන්න. මීට අවුරුදු 14 කලින් මැයි මාසේ 16 වෙනිදා වෙනකොට අපේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලුම දෙනා කැප වෙලා සිවිල් ආරක්ෂක බලකාය මේ රටේ පොදු ජනතාව මහා සංඝරත්නය ඒ වගේම විධායක ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මේ සියලුම දෙනාගේ මහා අසමසම කැපවීමේ ප්‍රතිඵලයක් හැටියට රණවිරු අපිට පිටා විශාල බලාපොරොත්තු සහගත පණිවිඩයක් 17 වෙනිදා වෙනකොට මේ රටට දුන්නා 18 වෙනිදා වෙනකොට ඒක සනාථ වුණා 19 වෙනිදා ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා රටට මුළු රටටම ඇහෙන්න පාර්ලිමේන්තුවට ගිහින් ප්‍රකාශයට පත් කළා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා කියලා. ඒ අභිමානවත් ජයග්‍රහණය ගෙන එන්න 22000කට අධික රණවිරුව ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ජීවිත පිටුවා. ඒ විතරක් නෙවෙයි 60000කට වැඩි පිරිසක් ආබාධිත වුණා තුවාල ලැබුවා. ඒ මිනිස්සුන්ට ගෞරව කරන එක ප්‍රණාමය පුද කරන එක මේ පොළොවේ උපදිච්ච මේ රටේ